ඔබ දවසකට කී පාරක් මම මේක කළොත් අනිත් අය මොනවා හිතයිද කියලා හිතනවද? අලුත් රස්සාවක් පටන් ගන්න, අමුතු විදියට ඇඳින්න, නැත්නම් ඔබේ අදහසක් ප්‍රකාශ කරන්න ඔබ බය වෙන්නේ මේ නිසා නේද? අපි හැමෝම ජීවත් වෙන්නේ අදෘශ්‍යමාන හිරගයක. ඒ හිරගේ හදලා තින්නේ අනුන්ගේ මතයන් වලින්. මනෝවිද්‍යාවේදී මේ තත්ත්වය හඳුන්වන්නේ ස්පොට්ලයිට් ඉෆෙක්ට් එක කියලා. ඒ කියන්නේ අපි හිතනවා මුළු ලෝකෙම අපේ හැම පොඩි වැරද්දක් දිහාම අන්වීක්ෂයකින් වගේ බලාගෙන ඉන්නවා කියලා. හැබැයි ඇත්තම කතාව මේකයි. ඔබට ඔබ ගැන තියෙන උනන්දුවෙන් 100%ක්වත් අනිත් අයට ඔබ ගැන නැහැ. මනෝවිද්‍යාවේ ප්‍රසිද්ධ නීතියක් තියෙනවා. 18-40-60 නීතිය කියලා. වයස 18දී ඔබ හිතනවා හැමෝම ඔබ ගැන බලන් ඉන්නවා කියලා. වයස 40දී ඔබ තීරණය කරනවා අනුන් මොනවා හිතුවත් මට වැඩක් නැහැ කියලා. හැබැයි වයස 60දී තමයි ඔබ තේරුම් ගන්නේ ඇත්තටම කවුරුවත් ඔබ ගැන එච්චර හිතලා නැහැ කියලා. මිනිස්සුන්ට ඔබ ගැන හිතන්න වෙලාවක් නැත්තේ ඇයි? මොකද ඔවුන් හැමෝම ඉන්නේ ඔවුන් ගැන අනිත් අය මොනවා හිතයිද කියන බයේ. තව දෙයක්. මිනිස්සු ඔබට විවේචනය කරන්නේ ඔවුන්ගේ තියෙන අඩුපාඩු වහගන්නයි. ඒ නිසා අනුන්ගේ විවේචනයක් කියන්නේ ඔබේ වැරද්දක් නෙවෙයි, ඒක ඔවුන්ගේ මනෝභාවය පෙන්වන කැඩපතක් විතරයි. දැන් අපි බලමු මේ මානසික නිදහස ලබා ගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔබ තේරුම් ගන්න හැමෝම සතුටු කරන එක අසම්පූර්ණ මෙහෙයුමක් කියලා. ඔබ මොනවා කළත් ලෝකයේ 125ක් ඔබට අනිවාර්යෙන්ම අකමැති වෙවි. ඒ නිසා ඒ 125 ගැන හිතලා ඉතිරි 175ක සතුට නැති කරගන්න එපා. දෙවනි පියවර තමයි ඔබේ වටිනාකම ඔබ ඇතුළෙන්ම සොයා ගැනීම. අනුන්ගේ ප්‍රශංසාව කියන්නේ මත්ද්‍රව්‍යයක් වගේ. ඒකට බැහි වුණොත් ඔබ ඔවුන්ගේ වහලෙක් වෙනවා. අවසාන වශයෙන් ඔබ මිය යන මොහොත ගැන පොඩ්ඩක් හිතන්න. එදාට ඔබට දුක හිතෙන්නේ අනුන් කියපු දේවල් වලට නෙවෙයි, ඔබට කරන්න ඕන වෙලත් අනුන්ට බයෙන් නොකරපු දේවල් ගැනයි. ඉතින් අදම ඒ බය අතහරින්න. ලෝකයේ මතයන්ට වඩා ඔබේ සතුට වටිනවා. මේ වීඩියෝව අනුන්ගේ බයෙන් හිර වෙලා ඉන්න ඔබේ යාළුවෙකුට ෂෙයා කරන්න. තවත් මෙවැනිම ජීවිතේ වෙනස් කරන රහස් දැනගන්න ෆැක්ට් කෝටෙක්ස් සබ්ස්ක්‍රයිබ් කරන්න.